පින්වත්නි, බුදුරජාණන් වහන්සේට ඔබ යමක් පූජා කරනකොට බොහෝම පිළිවෙලට පිරිසිදුව ජීවමාන සංඥාව හදවතේ තබාගෙන ඔබ පින්කම් කරන්න. එතකොටයි මේ පින්කමේ නියම ප්‍රතිඵල ආනිසංසය ඔබට ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මලක් පහනක් පූජා කරනව වෙන්න පුළුවන්. ඒ මලක් පහනක් පූජා කරනකොට මේක බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේටයි මම පූජා කරන්නේ කියන හැඟීම හදවතේ තබාගෙන පූජාව සිද්ධ කරන්න. ඒකට ජීවමාන සංඥාව කියන්නේ ඒකටයි. එතකොට අපි ඒ කරන පින්කම බොහෝම පිරිසිදුව පිළිවෙලට අපේ දෑතින් අපි සිද්ධ කරන්න පෙළඹෙනවා. හැබැයි කරන්නම් වාලේ පින් දහම් කරාට අපට ප්‍රතිඵල ලබන්න බෑ. ආනිසංසය නිවැරදිව ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි අවබෝධයෙන් සද්ධාව ගෞරවය හදවත් තුල තබාගෙන මේ මගේ දෑතින් පූජා කරන ගිලම්පස ටික තථාගතයන් වහන්සේ වළඳනවා. ඒ හැඟීම හදවතේ තබාගෙන පින්කම කරනකොට අන්න ඒ තුලින් ලැබෙන ආනිසංසය බොහොම ප්‍රබල ආනිසංසයක්. ඒ ඔබේ ජීවිතය මෙලව යහපත උදා කරගන්න, පරලොව සැනසීම උදා කරගන්න, අවසානයේ අපර නිවන් දකින්නටත් ඒ පින උපකාර වෙන පින්කමක් බවට පත් වෙනවා. ලැබුව මනුස්ස ජීවිතේ පුළුවන් තරම් මෛත්‍රිය, කරුණාව, කෙලෙහි ගුණ සැලකීම මේ කියන ගුණධර්ම ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩිය මග අනුගමනය කරමින් සත්පුරුෂ ජීවිත ගත කරන්න. අන්න එතකොට මේ කරන පින්කම් සහ ඔබේ ප්‍රතිපත්ති පූජාව නිවනට සමීප වෙලා සංසාර ගමන කෙලවර කොට හැමෝටම නිර්වාණ සම්පatti ලබා ගන්නට පුළුවන්කම, වාසනාව, ශක්තිය ඒ තුලින් ලැබෙනවා.